ආයි පිළිගන්න SL Fobin channel එකට ආයිබෝන් කියලා. වෙනස් දෙයක් කරන්න යන වෙනස් දෙයක් කියන්නේ මේක පොඩ්ඩක් පොදු ප්‍රෑන්ක් එකක් ගොඩක් රටවල් වල කරලා තිනවා. මේක වෙන්නේ මම ගිහිල්ලා අහනවා සාමාන්‍ය කොල්ලොන්ගෙන් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද කියලා. ඒක තමයි ප්‍රෑන්ක් එක. අපි බලමු මොකද වෙන්නේ කියලා. SL Fobin එක දිගටම ඉන්න subscribe කරන්න. ආතල් ගොඩක් තියෙනවා. ජය වේවා. bro my girlfriend එක්ක තියෙන සම්බන්ධය මොකක්ද නටාලි? නටාලි my girlfriend එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා මම අහන්නේ මෙතන. නටාලි. ඉතින් නෑ සම්බන්ධයක් තියෙන දා මම ඔයත් එක්ක කතා ගන්නට. නටාලිව දන්නේ නැද්ද ඔයා? අරුලේ මට දන්නේ නෑ මලේ කුසත් තියෙන්නේ. ඔයා කොහෙද? මේ කඩේ දින්නේ. ඔව්. යාළුවා මගේ girlfriend එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? නටාලි. කාරෙන් අයින් දෙන්නකො. මම දන්නේ මම නෑ දැන් මගේ girlfriend එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ඔයාට? මම හිමදුව. කොහෙද? හිමදුව. දැන් මේ වැඩිදාවි දැන් ආවා. ඔයා මාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක යාළුවා නැගනද කියන්නේ? ඉතින් මොකක්ද එනම් මට එයා කියන්නේ? මම දන්නේ නැත්තේ. එයා මොකද්ද මට එනම් කියන්නේ? ඔයත් එක්ක මොකද්ද තියෙන සම්බන්ධය? නෑ මම මේ ෆෝන් එක නම. මම? ඔව්. පිස්සුදු. පිස්සුද නෙවෙයි. නටාලි නම දැන් අයියේ මේක මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ මට. මට දැල්පි කමල් ලියා. නටාලිත් එක්ක තියෙන සම්බන්ධය මොකක්දයි මං එයාට අත්තම ආදරේ කරන්නේ. ඒකයි. ඔව්. ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක තියෙන සම්බන්ධය කවුද? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක ඔයා දන්නවද කවුද කියලා? මම දන්නේ නටාලි. නටාලි. ආ? ඔයා දන්නේ නැද්ද? ඔයාලට තියෙන සම්බන්ධය මොකද්ද? ඒ කියන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එකයි ඔයාට සම්බන්ධයක් නැද්ද? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? නටාලි. මම දන්නේ කොහොමද? නටාලිත් එක්ක ඔයාලට මොකක්ද තියෙන සම්බන්ධය? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? නටාලි නම. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? නටාලි නම. නටාලි? නටාලි. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක? නටාලිත් එක්ක ඔයාට තියෙන සම්බන්ධය මම අහන්නේ. ඔයාගේ නටාලිත් එක්ක මගේ සම්බන්ධයක් නෑ. රාත් එක්ක නෑ මේක පොඩ්ඩක් ඉන්න මේක විසඳගමු අයියේ. මේක අවුරුදු ගානක් විතර ගන්න අපි YouTube channel එකකින් මේ මෙතන වීඩියෝ එක. ඒක ගන්න විසඳ. හරි දෙන්න Fobin නම හරි තරම් මොකුත් නෑනේ පෞද්ගලික. YouTube channel එකේ වීඩියෝ කරනවා විහිළුවක් ප්‍රෑන්ක් එකක් හරිද තරහ වෙනවා පෞද්ගලික තරහ මොකුත් තියාගන්න එපා. ජෝක් එකක් channel එකේ නම SL Fobin හරිද? අයියේ මේ YouTube channel එකේ ප්‍රෑන්ක් එකක් ගන්න වීඩියෝ එකක් හරිද? Got it. කමෙන්ට්ස් කොහොමද කියලා බලමු. ඔයාලගේ අදහස් තියෙනවා නම් දාන්න මේකට අපි මේ ප්‍රෑන්ක් උත් කරන්න අදහසක් තියෙනවා. ඔයාලගේ කමෙන්ට්ස් බලලා කොහොම හරි මේ දන්නේ නැහැ ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලගේ අදහස් කියන්න ප්‍රෑන්ක් කියලා මට හිතෙන විදිහට අනේ මන්ද 50-50 ගියේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ඉතින් කරම SL Fobin එකේ ඉන්න ජය වේවා.